නෙමෙයි. ඇයි ඒ? ඔක්කොම සිතුවිලි. දැන් මෙතන දැන් මොන දේ වුණත් දැන් මෙතන එයා දන්නවනේ කෙනෙක් නැහැ කියලා. දැන් අපි තුමු දැන් මම ඇවිදිනවා කියලානේ යන්නේ. ඇත්තට මෙතන දැන් අතරම අපි දැන් ඔන්න සාමාන්‍ය විදිහට දැන් සිතුවිලිත් පහළ වෙනවා. ආයතන හැම වැඩ කරනවා. වෙනද විදිහටම පේනවා, වෙනද විදිහට වැහෙනවා, වෙනද විදිහටම දැනෙනවා. අර කණ්ණාඩියේ ඔක්කොම තියෙනවා. නමුත් කණ්ණාඩියේ අපි මුකුත් නැහැ කියලා දන්නවනේ. අන්න උපමාවක් වෙනවා. දැන් ලෝකේ අපිට ඔක්කොම පේනවා. හැබැයි අපි දන්නවා මේවා සිතුවිලි කියලා. ඒක කණ්ණාඩිය වගේ. ඒක ශබ්ද වර්ණ විතරයි. දැන් අපිට බාහිර ඇත්ත වෙනවද? අපි ජීවත් වෙන සිතුවිලි ලෝකේ පේනවනේ ශබ්ද වර්ණ කියලා. ඒතර අපිට බාහිර මේක ගින්නක් නැහැනේ. අපි ජීවත් වෙන්නේ අපේ සිතුවිලි වලනේ. අපිට බාහිර අත්දකින්න ක්‍රමයක් නැහැ. අපි මේ ආයතන වල එහෙන් යන්න බෑ අපිට. ඇත්තටම අපි හැම එකම හිතනවා. මේ පූසා කියලා හිතනවා. අපි සිතුවිල්ලක ජීවත් වෙන්නේ. අපිට බාහිර කොහොමද අපි අත්දකින්නේ? ඇසඳ නම් පේන්නේ නැහැ. කම්බීරි නම් ඇහෙන්නේ නැහැ. අපිට බාහිර අපිට අත්දකින්න ක්‍රමයක් නැහැ. බාහිර නැහැ නෙමෙයි. අපි සිතුවිලි එක්ක ජීවත් වෙනවා. අපි බේව බාහිර තියනවා කියලා හිතනවා. ගවයට පේන්නේ රතු පාට විතරයි. අශ්වයාට පේන්නේ නිල් පාට විතරයි. අපිට පේන වර්ණ හතක්. කූඹියට පේන්නේ දැන් මීමැස්සට පේන්නේ අටස් විදියට. එක එක සතුන් සමහර සතුන් සුදුයි කළුයි විතරයි. ඒතර එක එක සතුන්ට එක එක විදියට පේන්නේ. මේ අපිට පේන විදියක් නෙමෙයි. දැන් නිසාචර සතෙකුට ගත්තොත් දවල්ට පේන්නේ නැහැ. ඒක රැට පේන්නේ කොහොමද? එතකොට වවුලෙක් වගේ සතෙක් කොහොමද රේඩාර වලින් යන්නේ? එතකොට මිනිස්සු ඉන්නේ ලෝකේ කෝටි 800. දැන් මේ භූමියේ ඉන්න කෝටි 800ට වැඩි කූඹි. සත්තු තරම් ඉන්නවා. එතකොට මිනිස්සු ඉන්නේ ටිකයි. මේ මිනිස්සුන්ට පේන ලෝකේ හරියද? එතකොට සත්තු උද්ඝෝෂණය කරොත් අපිට පේන ලෝකේ තමයි හරි කියන්නේ. අපිට පේන ලෝකේ හරියද? අපි එහෙම හිතාගෙන දැන් අනිත් එක්කෙනාට එහෙමනේ පේන්නේ. එයත් එක්ක බෙදා හදා ගන්නවා. ඔයාටත් පේනවනේ මටත් පේනවා වගේ එකක්. දැන් බල්ලෙකුට අපිට වැඩි ඇහෙනවා. අපිට හර්ට්ස් 20යි 20000යි බලට ඊට විශාල පරාසයක් ඇහෙනවා. බල්ලෙක් දඟලනවා තියාගෙන. එතන මිනිස්සයා හිතන මුට පිස්සු. බලට පිස්සුද? අර කොරෝනා මේ කොරෝනා නෙමෙයි. සුනාමිය ආපු වෙලාව. සත්තු ටික කැලේට ගියා අපි ගියා මුහුදට මාළු අල්ලන්න. හරිනේ. අපි මාළු අල්ලගෙන කෑවා. කෑවද? නෑ මුහුද අපිව කෑවා. එහෙමනේ උනේ. සත්තු ටික මුන්ට පිස්සු කියලා දිව්වා. අපි උන් ටික මාළු අල්ලන්න ගියා. අපි ඇල්ලුවා ලොකු ලොකු මාළු. උඩින් ආවා. අපේ කට්ටිය හොයියා ගාලා උඩින් කෝච්චිත් පෙරලගෙන බලනකොට ගොඩ සත්තු ටික බේරුණා. අන්න පරිසරයට උචිත නැති ජීවීන් පරිසරයෙන් විනාශ වෙනවා වගේ. මුහුදයින් හිටපු දුප්පත් මිනිස්සු ගොඩාක් මිය ගියා. අපි දන්නවා වැල්ලබඩ ඉන්න මිනිස්සු ගොඩාක් දුප්පත් මිනිස්සු. නේද වැල්ලේ ජීවිතේ මනුස්සයර සමහරකට කකුසියක්වත් නැහැ. වැල්ලේම තමයි ගොඩක් දේවල් කරේ. අපි දන්නවා මේ සුනාමියත් එක්ක විශාල පිරිසක් මිය ගියා කියලා. ඒ පොල්ලතු පැලවැල්වල හිටපු නේද ජීවත් වෙන්න බොහොම අසීරුවෙන් මුහුදු රස්සාව කරපු අය නේද උරුවක නැගලා යනකොට අපි ගොඩක් සින්දු අහලා තියෙන්නේ කවි අහලා තියෙන්නේ. නමුත් ওই සුනාමියෙන් විශාල පිරිසක් අහිමි වුණා. දීවර රැකියාවේ දුණු ගෙවල් දොරවල් වල හිටපු දරුවෝ පවා එහෙමම වැළලීලා ගියා. අර දුප්පත්කමත් වලිගේ නැති ගුණාවනේ කිව්වා වගේ. නේද? ඉතින් බොහොම පරිස්සමින් ඕනේ අපි මේ හැම දෙයක්ම ගලප ගන්න. අපි ජීවත් වෙන්න ඕනේ හැම දෙයක්ම ගලපගෙන තේරුම් අරගෙන. ඇත්තටම සමහර වෙලාවට ඔබ ලොකු මාන්නයකින් මේ මගේ කියගෙන ජීවත් වුණාට ඔබට ඔබවත් නැහැ. ඇත්තම කතාව. ඒකයි අපි කිව්වේ ඔබ හුස්මට යනකොට ඔබේ වලට දරුවෙක්වත් පනින්නේ නැහැ කියලා. ඉතින් ඔබේ සසරට වගේ කියන්නේ ඔබමයි. ඔබට යුතුයකමක් තියෙනවා. ඔබ ගැන හිතන්න. කාටවත් අයිතියක් නැහැ ඒක නවත්තන්න. තමන්ට අයිතියක් තියෙනවා. තමන් කවුද කියලා දැනගන්න.
ඇත්තට මේ කතාව හොඳින් ගලපගත්තට පස්සේ මරණ දුකක්වත් ඔබට එන්නේ නැහැ. මොන විදියට ප්‍රශ්නාවක් ඔබ දන්නව මේ තමන්ගේම සිතම බව. අඟුලිමාල මිනිමාරයි. අඟුලිමාල රහත් වෙනවා. බුදුන් වහන්සේ කියනවා මේ සිතේ අඟුලිමාල තියෙන්නේ මේ සිත විතරයි. මේ සිතේ කොයිද අතීතේ? මේ සිතේ කොයිද අනාගතේ? අතීතනාත්වගමීය නප්පටික්කංකේක අතීතනාත්වගමීය නප්පටික්කංකේ අනාගතං පච්චුප්පන්නං චේතං තත්තාත්‍රේ පස්සති. මේ මොහොතේ මේ සිත විතරයි ඇත්තටම ඔබ ජීවත් වෙන්නේ. ඇත්තට ඒක ප්‍රභාස්වරයි. නමුත් ඔය අතීතයෙන් හරි අනාගතයෙන් හරි මොකක් හරි එකක් උතන්ට ඇවිල්ලා තමයි ඔබ විඳවන්නේ. අතීත අපි සාමාන්‍යයෙන් කියනනේ පුරාණ විදම් භික්ඛවේ කම්මං වදා. ඔය කර්මයේ තියෙන්නේ ලෝකේ ඇත්ත කරගත්තොත් විතරයි. ඒ කියන්නේ මේ භව නිරෝධෝ නිබ්බානෝ කියන මේ හේතුඵල ධහම තුළ ඔබ බෞද්ධයෙක් වෙනකොට ඕන මේ ලෝකේ ඇත්ත වෙන්නේ නැහැ. ඒතකොට කර්ම භූමිය බිඳ වැටෙනවා. මේ නිකණ්ඨනාත පුත්‍රගේ ඒ බුදුන් වහන්සේ උපදින්නත් කලින් මහා මායා දේවිය පන්සිල් රැක්කේ ඔය කර්ම භූමිය කරේ තියා. ඒක ගෝත්‍රික මානසිකත්වයක්. මොකද ගෝත්‍රිකයෝ අපේ මුතුන් මිත්තෝ අවුරුදු 15000ක විතර එහාට ගියාම අපේ බලංගොඩ මානවකයා අවුරුදු 15000ක විතර අපි එහාට යනවනේ. ගියාම මේ ඒ ගෝත්‍රිකව තමන්ගේ පැවැත්මට උදව් කරන අයට දුන්නේ දේවත්වයක්. ඒගොල්ලෝ ඉරට වැන්දා, අඳට වැන්දා, ඒගොල්ලෝ ගස් කොළන් වලට මොකද මේ මයින්ඩ් එක වැඩිනේ. ඒගොල්ලන්ට දරා ගන්න බැරි ඒවා තිබුණා. මේ ගෝත්‍රික මානසිකත්වයට ගිහින් බලන්න. ගෝත්‍රිකයට දැන් දරුවෙක් නැතුණා මොකද කරන්නේ? පොළවේ හැපි හැපි අඬනවනේ. ඊට පස්සේ ගින්දරට දරුවේ පිච්චිලා මලොත් හරි ගින්දරටත් වදිනවනේ. බයට. එතකොට කන්න බොන්න නැති වෙනකොට පායන කාලය ආවම ඉරට වදිනවනේ. හිතා ගන්න බැරුව අනේ මට වතුර දෙන්න කියලා. එතකොට අවුවට වැස්සට වදින ගෝත්‍රිකයෝ හිටියේ පුදුමයක් නෙමෙයි. නේද? ගස් කොළන් වලට වදින ගෝත්‍රිකයෝ හිටියේ දරා ගන්න බැරි ප්‍රශ්නයක් ආවම ගිහලා ගහට අර අපේ මුතුන් මිත්තොත් කියන්නේ කිරි ගහකට කියන්නේ. ඇයි ගහට කියන්නේ? කියාගන්න කෙනෙක් නැහැ. අපිත් දැක්ක දවසක් ඇත්තටම කෙනෙක් දරා ගන්න බැරි ප්‍රශ්නයකට ගහකට ගිහින් කියනවා. එයාට තරහ ගන්න බැරුව එයා ගහට ඒක කියනවා. ඔබ සමහර විට දරා ගන්න බැරි දෙයක් කාටවත් කියා ගන්න බැරි ඒවා ඇති. කාටද ඔබ කියා ගන්නව දැන් නැතොත් ඔබත් ගහකට කියන අවස්ථාවක් ඇති. ගෝත්‍රිකයෝ මෙන්න මෙහෙමයි හිටියේ. ඒකයි ගස්කල් වලට වැන්දයි කියන්නේ. ඇත්තටම ඊට පස්සේ මිනිස්සුන්ට පැවැත්මට උදව් කරන අය හිටියනේ. අයියාත්‍ය තියෙන දඩයන් කරන යුගයේ මේ දඩමස් ගෙනල්ලා අනිත් පැයට බෙදලා දෙනවා. එතකොට ඒගොල්ලන්ට අර එනවනේ පැහැදීමක් අන්න දේවත්වයක් ආවා. උතුම් බවක් ආවා. ඒගොල්ලන්ට වන්දනා කරන එකක් ආවා. ඒසාර මිනිස්සුන්ට තමයි අර ගෝත්‍ර ටික යැකෙන්නේ. එතකොට ඒගොල්ලෝ ගිහිල්ලා හොඳ තැනක ඇති කියලා හිතුවා. එතකොට ඒ ගෝත්‍රිකයෝ මේ හිටියා දරුණු අය විනාශ කරන අනිත්‍යවත් මරාගෙන දඟලන අය. ඒගොල්ලෝ රැංක් පන්නලා දාන එකක් තිබ්බා. ඒගොල්ලෝ නරක තැනක ඇති කියලා තමයි හිතුවේ. මරණට පස්සේ හොඳ දේවල් කරපු අය පැවැත්මට උදව් කරපු අය හොඳ තැනක ඇති. අනිත් අය පැවැත්මට හානි කරන්නේ නරක තැනක ඇති කියලා හිතුවා. ඊට පස්සේ ඕකම තමයි ඇවිල්ලා වර්ධනය වෙලා ගස් ගල් වලට වදින එක, දේවත්වයට එන එක, දියෝ ඇති කියලා හිතන එක. අපේ ස්කන්ධ සාමි කියන්නේ කවුද? ඔය කතරගම දියෝ කියන්නේ කාටද? ඇත්තට මේ ගමේ හිටපු ඒ කතාව බැලුවොත් ඒ මිනිස්සෙකුට. නැත්නම් දෙයයන්ට ගෑනු දෙන්නෙක් ඉන්න කතාවක් කොහොමද එතන ඇදෙන්නේ? එක ගෑනු කෙනෙක් එන්නේ තව ගෑනු කෙනෙක් කතාව කියන කිව්වොත් අපේ සෝමහාමුදුරන්ගේ එකක් අහලා බලන්න. ඒක අපිට වැඩි එක ලස්සනට කියනවා. ඒක ලස්සනයි. මේ ළඟයිනේ සෝමහාමුදුර මේ පන්සලේ හිටියා. නේ. සෝමහාමුදුර කතරගම දෙකේ ප්‍රශ්නේ විසඳනවා. ඒක ඔබත් සෝමහාමුදුරන්ගේ කතාවෙන් විසඳ ගන්න. අපි සෝමහාමුදුරන්ට හැට කියන්නේ නැක සුදුසු නෑ. ගෞරවයක් දෙන්න එපා. උන්වහන්සේ ඒක හැම පැත්තෙම බලලා කියලා සුද්ධ කළාම දානවා. ඇත්තටම බැලුවොත් ඒ දේවත්වයේ කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ? කොහොමද ජපානයේ දෙයියෝ ඒ ජපන් මූණු උනේ? කොහොමද ඇෆ්‍රිකන් දෙයියෝ කළු උනේ? කොහොමද ඇමරිකාවේ දෙයියෝ සුජාතිකෙක් උනේ? කොහොමද ඉන්දියාවේ දෙයියන් උඩරවල තියෙන්නේ? කොහොමද අපේ දෙයියෝ මෙහෙ උනේ? ඒ පින්තූර කොහෙන්ද ආවේ? ඒතර මේක තමයි අර මයින්ඩ් එක වැඩි වුණාම ඇත්තටම කිව්වොත් එහෙම මරණය මත යන්නේ කොහෙද කියලා හිතන එක සත්තු ගාව නැහැ.
සත්තුන්ට ඒක නිසා ආගමන ඊගමන දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න නැහැ. ඔය ආගමන ඊගමන දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න තියෙන්නේ මිනිස්සෙයින්ට. මරණින් මත්තේ කොහෙද යන්නේ ඔන්න ආගම වෙනවා. බුදුන් වහන්සේ කියන්නේ මරණින් මත්තේ යන එකක් ගැන නෙමෙයි. ඒකට බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ නැහැ. බුදුන් වහන්සේ කියන්නේ මේ සාන්දිටික අකාලික ඒහිපස්සී කෝපනයක පච්චුප්පන්න ධර්මයේ. මේ මොහොතේම අත්දකින්න එක. ප්‍රත්‍යක්ෂ ධර්මයක්. විශ්වාසයක් ඇදහිල්ලක් නෙමෙයි. මෙතන භව නිරෝධයක් දකින්නේ. භවගාමී කතාවක් නෙමෙයි. මරණින් මත්තේ යන එක නම් තව භවගාමී වෙන්න ඕනේ. මේක භව නිරෝධෝ. මේ මොහොතේ භවයේ දකින්න අපි බලමු මේ බුද්ධත්වය කියන්නේ මොකක්ද කියන්නේ. අජ්ජෝසය තිටති ආරූපේ නන්දි තදුපාදනම් භවෝ කියනකොට ද භවයේ මේ කෝපෙමනේ. මෙතනමනේ. ඒ භව දැන් මෙතන කෝපය කියන શબ્ද වලින් කියලා දකින්නකොට මෙතන භවය ඇත්ත වෙන්නේ නැහනේ. කෝපය ඇත්ත වෙන්නේ නැහනේ. එහෙනම් භව නිරෝධෝ නිබ්බවනේ. එහෙනම් භවය උදුරා දානවනේ. අර ගස මුලින් සිඳා වගේ. සත්‍ය දැක්කට පස්සේ ඔක්කොම සිත අවබෝධ වෙනවනේ. මුලින්ම සිඳලා යනවනේ සිත අවබෝධ වුණාට පස්සේ. අන්න සිත අවබෝධ කළා. සද්ද වර්ණ කියලා දැක්කා. සිතුවිලි කිය. එතකොට මොකද උනේ? භව නිරෝධෝ නිබ්බාන භවයේ උදුරා දානවා. භව උදුරා දානවා කියන්නේ භව උදුරා දානවා කියන්නේ භව උදුරනකොට භව උද්ද වෙනවනේ. එතකොට බෞද්ධනේ. භව උදුරා දානවනේ. බෞද්ධනේ. භව උදුරා දානවනේ. බෞද්ධනේ. දැන් බෞද්ධ කෙනෙක් දන්නවද? මේ ලෝකේ ඇත්ත කරගත්ත කිසි කෙනෙක් බෞද්ධයෝ නෙමෙයි කිව්වේ ඒකයි. ඒකයි භවයේ උදුරා දාතන බෞද්ධ කියන තැනන්න බුද්ධ භව උද්ද වීම බුද්ධ. අන්න බුද්ධ පුත්‍රයෙක් දී වෙනවා. අන්න බුදු කෙනෙක් පහළ වෙනවා. බුද්ධ පුත්‍රයෙක් වෙන්නේ. භවයේ උදුරා දාතන බෞද්ධයෙක් වෙන තැන. එතන පාත්‍රේ උඩුගම්බලා ගියා වෙනවනේ. අනුසෝතේ පාත්‍රේ ගග ගල් අතට යන එක නේ. ගග ගල් අතට යනවා කියන්නේ අනුසෝතේනේ. එහෙනම් පටිසෝතේ කියන්නේ උඩුගම්බලා පීනන එක නේ. පාත්‍රේ උඩුගම්බලා යන්න පටිසෝතගාමි මග්ග. අනුසෝතේ නෙමෙයි පටිසෝතේ කියන්නේ. දැන් භව උද්ද වෙන තැන බෞද්ධයෝ බිහි වෙනවා. බෞද්ධයින්ට කොහෙන්ද සසර යන්න බුදු කෙනෙක් ඕනද? දැන් තේරෙනවද මේ ධර්මයේ අයි බුදුන් වහන්සේ බණ කිව්වේ බෞද්ධයින්ට? බුදුන් වහන්සේ බණ කිව්වේ ජටිලයෝ නිගණ්ඨයෝ බ්‍රාහ්මණයෝ මිත්‍යා දෘෂ්ටිකයෝ. බෞද්ධයින්ට බණ කියන්න ඕනද? අද උප්පන්න සාතිකේ නම බෞද්ධ වුණාට මේගොල්ලෝ නිගණ්ඨ. බෞද්ධයින්ට බණ කියන්න ඕනේ නැහැ. ශ්‍රුතවතාර ශ්‍රාවකයා කියන්නේ අන්න සෝතාපන්න ශ්‍රුතවතාර ශ්‍රාවකයෙක්. එයා මේ දකින්න මේ සෝතේ අනුසෝතේ නෙමෙයි පටිසෝතේ මේ පටිසෝතගාමි මග්ග දුර්ලභ මනුස්සත්ව දුර්ලභ සද්ධම්ම ශ්‍රවණ දුර්ලභ මනුස්සාත භාවයක් ලැබලා දුර්ලභ වේ සත්‍යයත් ඇහිලා දුර්ලභ සද්ධම්ම ශ්‍රවණ දුර්ලභ ෂණ සම්පatti මේ ෂනේ මේ සිත ඇත්ත නෙමෙයි කියලා දකින්න එක ෂණ සම්පත්තිය දුර්ලභ ප්‍රතිරූප දේශ වාසේච දැන් මේ වාසය කුමක්ද පටිසෝතගාමි මග්ග වාසයයි අන්න ප්‍රතිරූප දේශ වාසේච දැන් තමයි බෞද්ධයෙක් ලෝකේ ඇත්ත කරගත්ත කිසි කෙනෙක් බෞද්ධයෝ නෙමෙයි කිව්වේ ඒකයි අපි බෞද්ධයෝද අපිට මේ කොඩිය දාන අයිතියක් නෑ බෞද්ධයෝ නෙමෙයි ඔබ මේ බුදු පිළිමයට වදිනවා කියලා කොහෙටද වදින්නේ? ඔබ එනන් යෝ ධම්මං පස්සේ සෝමං පස්සේ කියන තැන ඉන්නවද? ඔබ ඔබටම බොරු කරනවා ඔබ ඔබම රවට්ටනවා ඔබ චිත්තය නියති ලෝකයේ කියන එක පිළිගන්නේ නැහැ බෞද්ධ කියන එක පිළිගන්නේ නැහැ බෞද්ධයෙක් කියන්නේ කවුද කියලා දන්නේ නැහැ බුදුන් වහන්සේ දකින්නේ ධර්මයේ දකින්නේ යෝ ධම්මං පස්සේ සෝමං පස්සේ කියන තැනට එන්නේ නැහැ. ඔබ කොහොමද බෞද්ධයෙක් කියන්නේ? ඔය ක්‍රිස්තියානි මිනිස්සෙක් අපෙන් ගන්නවා තායිලන්තේ. කොහොමද බෞද්ධයෙක් කියන්නේ? මම බෞද්ධයෙක් කියන්නේ. ලීසි නැහැ. ඊට පස්සේ එතන වල තේරෙනවා why not it is simple බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි you are the what's nonsense බුදුන් කෙහෙල් මලන්නේ නැහැ කියලා සිංහලෙන් කිව්වා ඉංග්‍රීසියෙන් කිව්වොත් ගුටි කන්නවා මේ හොඳ ලස්සන ඒවා යනවා පිටරට ගියා ඔව් බෞද්ධයෙක් කියන්නේ එහෙමද ඒගොල්ලෝ කියන very difficult to Christian very difficult very simple to Buddhist කෙහෙල් මල් නේ අපිට කියන්නේ නෑ ඒක දන්නේ නැති කෙනෙකුට කිව්වා නම් හරි අපිට කිව්වා නම් හරියන්නේ නැහැ ඊට පස්සේ පැත්තකට කතා කරලා බෞද්ධයෙක් කෙනෙක්ට කිව්වා this world is not real you want to know the truth you don't know the truth you can't be a Buddhist what Buddha yeah no being no living being nothing existent is the Buddha what ඊට පස්සේ එහෙම තමයි අහන්නේ
නිස්සත්තු නිජෝ ශුන්‍ය කියලා කියවම උන්ට යට මාරු වෙනවා. ඔව් හොඳ හොඳ සෙල්ලම් තියෙනවා. එකෙක් කියනවා එක සුද්දෙක් ඒ ජර්මන් වල මේ තායිලන්තේ. මෙයා කියනවා එයා සත්තු මරන්නේ නැහැ මොකුත් නැහැ. එයා කිසිම ආගමක් පිළිගන්නේ නැහැ. I'm not believe in religion. It's okay. එයා කියනවා මේ උත්තරන්නේ එයා හොඳට ජීවත් වෙනවා. ලැබෙන මුදලින් එයා ජීවත් වෙනවා කිසිම ආගමක් පිළිගන්නේ නැහැ. හරිද එතකොට? එයා කියනවා මරණ මතේ මුකුත් නැහැ වැඩේ ඉවරයි. මරණ එයා හිතාගෙන ඉන්න සතුටින් ඉන්නවා කියලා. මොකෝ you are not you don't know the truth. You are not in happy. No, no, why not? I'm in happy. No, you are not in happy. Why? It's not the endless happiness. Why? ඇබොල සුද්ධෝ. නේ එහෙම කියන්නේ. තොට දැන් අසනීපුණොත් දුකයිනේ. මරණයට පස්සේ කේල් බලක් නැති වුණාට දැන් දුකනේ. බට ඒවස් මම එහෙම නෙවෙයි. මට අසනීපයක් ආවොත් මොකක් වුණත් දැන් මං ඉන්නේ සතුටින්. ඇයි මම මේක දකින්නවානේ මෙතන කෙනෙක් නැහැ කියලා. තේරුණානේ. සුද්ධ මරණින් මත්තේ ඔක්කොම ඉවරයි කියලා දුක් විඳිනවා. මේ මොකද මැරෙන්න බෑ යාර. මරණින් මත්තේ ඔක්කොම ඉවරයි. ඒකට දැන් ලෙඩක් ඇතුළම යා දුක් විඳිනවා. ඒක බෞද්ධයෝ එහෙමද? බෞද්ධයෝ දැනුත් ඉන්නේ සතුටේ. මොන ලෙඩේ හැදුනත් එයා දන්නවා මෙතන කෙනෙක් නැහැ කියලා. මේ ශරීර කූඩුව කියලා. දැන් කවුද හොඳ? මරණින් මත්තේ නැහැ කියන නිගණ්ඨයාද? ආගම් වල ඉරිලා ඉන්න මිත්‍යා දෘෂ්ටිකයෝද? ඇත්තටම බෞද්ධයා කොයිතරම් ශ්‍රේෂ්ඨයිද? හිතා ගන්න පුළුවන් මේ කතාව. ඒක නිසා තමයි ඔබට කියන්නේ ඔය පින්තූර ගහනවානේ කිසිම දවසක බුද්ධ රූප ගහන්න එපා එකට තියලා. සුදුසු නැහැ. විතරාගේ විත දේශේ විතමෝ. අපි සිහිවටනයක් විදිහට සිම්බල් එකක් විදිහට සංඥාවක් විදිහට බුදු පිළිමය පාවිච්චි කරනවා. අපි අපේ කියවන එක කතා කරනවා ඇමරිකාවේ කොහොමද විශාලම ක්ලබ් එකනේ ඉස්සර ගහලා තිබ්බ මැද්දේ බුදු ස්ටැචු එක බුදුන් වහන්සේ. ඇයි ඒක තමයි ඇත්තටම නිබ්බානම් පරම සුඛං කියන්නේ සුඛය කියන්නේ මනුස්සයාට තියෙන සැහැල්ලුවනේ නිදහස් freedom of mind. දැන් ක්ලබ් එකට ගිහිල්ලා සල්ලි ඔක්කොම නැති වෙලා එනකොට උගේ මයින්ඩ් එක ඔක්කොම කොරෝල් වෙලානේ. ගිනි අරගෙනනේ අරු බුදු පිළිමයක් හදලා තියෙනවා ක්ලබ් එක අයිතේ කන්නිවා ගන්න. පොළ වැඳලා ඵලයල්ලගේ. හරිනේ. ඒව නම් හොඳ ප්‍රඥාවන්ත වැඩ. නේ. අර ඇමරිකාවේ තියෙනවා. අතන අපිට ෆොටෝ දාලා තිබ්බේ. අරකට අපි දැක්ක ඇත්තටම USA වල තියෙන ක්ලබ් එකක බුදු පිළිමයක් ඉස්සරහම ලොකු දැවැන්ත එකක්. ඒ වගේම USA වල මම හිතන්නේ හැමතැනම තියෙනවා මේක. මේ උද්‍යානවල බුදු පිළිම තියලා තියෙනවා. ඒකට හේතුව හිත නිවෙනවා. හිත නිවෙන්නේ පින්තූර දැකලා නෙමෙයි. මුකුත් හිතා ගන්න බැරි ඇයිට එහෙමයි හිතේ. හැබැයි මේක ධර්මයේ දකින කෙනාගේ හිත කොහොමවත් මේක. ඔබ බුදුන් අදිනවා කියන්නේ නත්ති මේ සරණං ධම්මෝ මේ සරණං වරං කියන්නේ ඔබ ඇත්තටම ඔබ අසරණ වෙන්නේ ලෝකේ ඇත්ත වෙලා. එක්ක දරුවා, එක්ක ගෙදර. බලන්න ඔබ අසරණ වෙන්නේ කොතනින්ද කියලා. අරමුණක් ඔය හරි ගිනි අරගෙන. හැබැයි ධර්මයේ දැක්කොත් ඒක සද්ද වරනේ සිතුවිලිනේ. අන්න නත්ති මේ සරණං ධම්මෝ මේ සරණං වරං. ඔබ අසරණ වෙන්නේ නැහැ. ධර්මයේ දකිනවා. නේද? ධර්මයේ දකින ඇසාවති. ධම්ම චක්කසයවති. එතන චක්කුම් උදපාදි ඥානං උදපාදි විද්‍යාව උදපාදි ආලෝක උදපාදි ප්‍රඥා උදපාදි කියන්නේ. නේ. එතකොට නැත්ති මේ සරණං බුද්ධෝ මේ සරණ වරං. වෙන සරණක් නැහැ බුද්ධ සරණ. බුද්ධ සරණ කියන්නේ මේක ඇවිල්ලා ධර්මයේ දකින එක ධම්ම මේ සරණ වරං. ඔබ දකින්න සද්ද වරණ කියලා. බුද්ධ කියන්නේ මෙතන දෙයක් නැති තැන. බුද්ධ භායි. අනිමිත්ත අප්‍රණිත චේතෝ විමුක්තිය. එතකොට නිස්සත්තු නිජ්ජෝ නේද? එහෙමනේ.
නිස්සත්ත්ව නිජ්ජෝ ශුන්‍යෝ. මේක තාපැත්තෙන් ගත්තාම අනිමිත් අප්‍රචේතෝ විමුක්තිය. අතරම බැලුවොත් සත්පුජ්‍යල දෘෂ්ටි මිදුණු තැනයි බුද්ධ. ඒතර අපිට මේ ලෝකේ ඇත්ත වෙන්න බෑ. සත්ව කියන්නේ තියනවා කියන එකට සත්ව කියනවනේ අපි. සත්ව කියන්නේ අපි පුජ්‍යලයකට නේ සත්වයකට නේ. ඔය දෙකම එකයි. ලෝකේ තිබුණොත් කෙනෙක් තින්නේ. අයි කෝප්පේ තිබ්බොත් මාත් ඉන්නේ. දැන් කෝප්පෙන්තර මම නෑනේ. ඒක සක්කාය දිට්ඨි ප්‍රහීන වෙනකොට කවුරු හරි අහනවා ඔය ලෝකේ ඇත්ත කරගත්ත දෘෂ්ටියෙන් මිදෙන එකනේ. එහෙමද එහෙම නැත්නම් ඔය ආත්ම දෘෂ්ටියෙන් මිදෙන එකද? දෙකක් අහනවා ප්‍රශ්න. ලෝකයේ ඇත්ත කරගත්ත දෘෂ්ටියෙන් මිදෙන එකයි ආත්ම දෘෂ්ටියෙන් මිදෙන එක දෙකම එකයි නේ. දැක්කද? ඕපෙම ආත්මය කියපුවා. සක්කාය දිට්ඨි ප්‍රහීන වෙනවා කියනකොට දෙකම තියෙනවා. ඒකයි ලෝකයේ ඔබයි කියන්නේ දෙකම එකයි. ඒකයි ශුන්‍යතෝ ලෝකෝ අත්තාන දිට්ඨි වච. බලන්න බාහියට කියන හැටි. බාහිය දුටු දෙයක් නැත්තම් දුටු කෙනෙක් නැහැ. අන්න දෙයක් තියෙනවා නම් කෙනා ඉන්නවා. ඒකමයි. ඇසුණු දෙයක් නැත්තම් ඇසුණු කෙනෙක් නැහැ. දැනුණු දෙයක් නැත්තම් දැනුණු කෙනෙක් නැහැ. සිතන දෙයක් නැත්තම් සිතන කෙනෙක් නැහැ. සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති අත්ති නිබ්බන්ති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බ සංඛාර සමත. සබ්බේ සංඛාර සියලු සිතුවිලි ඇත්ත නෙමෙයි. යදා පඤ්ඤාය පස්සේ සිතුවිලි යථාකාරය යදා භූත කියන්නේ. යථාකාරය යථා භූත ඥාන කියන්නේ. යදා පඤ්ඤාය පස්සේ ප්‍රඥාවෙන් දකින්න. සකස් වෙන ඇති සිතුවිලි. යථා පඤ්ඤාය පස්සේ අත්ති නිබ්බන්ති දුක්ඛේ අන්න සියලු දුකෙන් මිදෙනවා. මේවා සිතුවිලි කියලා දකින්න. ඒ සමග්ගෝ විසුද්ධිය. ඒකයන මග්ගෝ අයම් භික්කවේ කියන්නේ වෙන මගක් නෑ මහණෙනි. මේ එක එක තොටුපළවල් තියනවා කියන නේවනට. ඒක එක එක තොටුපළවල් බහැලා මඩේ ඒරිලා මැරෙයි. මේකට එක එක තොටුපළවල් නෑ. බුදුන් වහන්සේ පෙන්නනවා. ඒ සමග්ගෝ විසුද්ධිය මහණෙනි ඒකයන මග්ගෝ අයම් භික්කවේ එක මගයි තියෙන්නේ. බොල එක එක පාරවල් වල යන්න එපා අමාරු යටිකේ. ජේතවනාරාමයට එන පාර කියයිද? එන ආකාරය කියයි. ආනන්දේ මෙන්න මොන කෙහෙල් මල් කාරී යනවනම් මම මොනවක් කරන්නද ආනන්දේ? නේ ওই ටිකේ වෙනස්ස ටිකක් දාන්නේ. මම කොහේ හරි එන්න මම මොකක් කරන්නද? මම කුමක් කරන්නද ආනන්දේ? නේ වෙන මගක් තියනවාද? මේ අරමුණේ සත්‍ය දකින්න වෙන මගක් තියනවාද? මේ ආයතන ටික අවබෝධ කරගන්න නැතුව වෙන මගක් තියනවාද? ස්කන්ධය කියන්නේ කම්පන වේගයේ නිරූපණය. රූපණෙන් තිකෝවසෝ රූප රූප කියන්නේ කම්පණය. වේදනා කියන්නේ දැනෙන එක සංඥා කියන්නේ මොකද්ද සංඥාව ආලෝකයේද ශබ්දද ආයතන පහ එකක් ගන්න සංඥා සංකාරා එක වේගයෙන් නැවත එනවා එතකොට මොකද වෙන්නේ විඥානේ බලයක් එනවා අහස එක දිගට විදුලි කොටුව ආලෝකයක් පේනවනේ මේ අක්ෂිකාචේ නාභිගත නැතන විදුලි කොටනවා කියලා හිතන්නකො අහසේ වගේ එක දිගට විදුලි කොටුව ආලෝකයක් පේනවනේ අර වතුරට ගලක් දැම්මම වලලු හැදෙනවනේ එතකොට වතුරට ගලක් දැම්මම ගැටෙනවනේ එතකොට බලයක් තියෙනවනේ දැන් විදුලි කොටනවා කියන්නේ ගැටීමන්නේ එතකොට බලයක් තියෙනවනේ මේ බලයකට එකතු වුණොත් තියෙනවා වගේ දැනෙනවනේ අන්න බලන්න ආලෝකේ තියෙනවා වගේ දැනෙන එකයි විඥානය කියන කතාව තියෙන්නේ චක්කු විඥානය චක්කු විඥානය කියන්නේ සිතුවිලි නෙමෙයි ආලෝකේ තියෙනවා වගේ දැනෙනවා ඔය ස්කන්ධ විග්‍රහය ස්කන්ධය කියන්නේ ඕකට ස්කන්ධය දැකීමයි මහන්නේ නිවන් දැකීම සඳහා කළ යුත්තේ කිව්වෝකයි ඉතින් ඔය ස්කන්ධය කියන්නේ වේගෙට එකට එකතු වෙලා දැනෙන එක. අර ශබ්දේ කම්බරේ හෙල්ලෙනවා. වේගෙන් හෙල්ලුණොත් අන්න කම්බරේ හෙල්ලුණොත් ශබ්දයක් නැහැ. හැබැයි ඒක හෙල්ලුණොත් අන්න ඒක තමයි ශබ්දේ. එහෙමනේ. අර පුංචි දරුවා මම් ගාලා අම්මා කියන්නේ දැන් කම්බරේ හෙල්ලෙනවානේ. දැන් සරසුල එකකට ගහුවොත් එයා සමාන එකක් තිබ්බොත් ඒකත් හැම්බරේනවානේ. ආහස විදුලි කරන මේ ජනෙල් හෙල්ලෙනවා වගේ. එතකොට මේ පැත්තේ කම්බරේ හෙලෙනවා අම්මා කියලා කියනවා අම්මා පුතේ කියන්නේ අම්මා පුතේ කියන්නේ අම්මා එතන මෙතන සොරාලේ කම්පන තන්තුනේ තියෙන්නේ මෙතනත් කම්පන තන්තුනේ කම්බරේනේ දැන් මේක කම්පන වෙනකොට ඒ හා සමාන කම්පනයක් අනිත් සොරසුල සොරාලේ කියලා ගන්න මම් ගන්න ටියුන් වෙනවා අර සොරාලේ සොසර අම්මා දැන් ප්‍රාසාසවාදයත් එක්ක විසිල් එක වගේ පිට වෙනවා අම්මා කියලා දැන් ඔක පුතා කරාද සිස්ටම් ධර්මතාව දරුවා කතා කරනවා නෑ දරුවා කතා කරන්නේ එනම සත්‍ය ඒක තමයි ධර්මතාවය දකිනවා කියන්නේ කෙනෙක් පුජ්‍යලයක් නැතුව මේ සියල්ල සිද්ධ වෙනවා මේ සිස්ටම් එක හැමතැනම දකින්න ඕනේ කොහොමද මේ ආලෝකේ පේන්නේ කොහොමද මේ ශබ්දය ඇහෙන්නේ කොහොමද මේ දරුවා කතා කරනවා ගෙන්නේ එතකොට එතන දරුවා නෙමෙයිද කතා කරන්නේ නෑ ඊට පස්සේ බලන්න මේ කම්පන සමාන වෙන එක
ඊට පස්සේ නේද චීන රටේ කොහොමද චීන භාෂාවෙන් ස්වර දෙක කම්පන සමාන වෙන්නේ. ඒ තියරි එක බලන්න ධර්මතාවයේ පුංචි කාලේ දැන් පුටුව කියනකොට කෝප්පේ කියනකොට දැන් මේ ලොකු වෙනකොට කෝප් වෙනකොට හැඩතලේ අර සද්දෙත් එනවා. ඒක නම් පුදුම මැජික් එකක්. නේ දැන් පොඩි කාලේ කෝප්පේ කියලා අපිට කිව්වම දැන් දෙනවා කෝප් වෙනවා. අද මේ සිංහල භාෂාව අපි ජම්බු ගහ කියනවානේ. දැන් අපිට ටක් ගාලා කෝල් එකක් දීලා ජම්බු ගුවම gediya බැවෙනවා. මේ ලොකු මැජික් තියෙනවා. මේ පුංචි මැජික් නෙමෙයි මේවා. මේවා අතිශය ගැඹුරුයි. ඒ කියන්නේ උතරකෝ මේ මැජික් එක දකින්නවා කියන්නේ පුදුම ගැඹුරුයි. ඒකට හේතුව කියන්න. දැන් අපි පොතක් කියනවා. කමල් අබගසර නගී නේ. අරස ගොඩාක් කියව මෙහෙම කියලා තියෙනවා. කමල් කියන්නේ සද්දයක්. අබගා කියන්නේ සද්දයක්. නගී කියන්නේ සද්දයක්. දැන් කට වහගෙන කොටවන. කමල් අබගසර නගී. දැන් සද්ද පිට වෙන්නේ නැහැ නේ. නමුත් සද්දයක් තියෙනවා. දැන් තව පොතක් දෙන්නම් අතට දැන් කාට හරි පොතක් දීලා කියවන්න දෙන්න ඕනේ. එතකොට තමයි පේන්නේ. එයා සද්දයක් නැතුව පොත කියවනවා. ඊ ඔක්කොම සද්ද හැබැයි. එහෙම නේද? එතකොට මේ ශබ්ද වලට රූපක් තියෙනවා. මේකේ තියෙන අකුරු ටික. අකුරු ටිකින් දැන් සද්දයක් කියවුණාට අකුරු ටික බැලුවම අපිට එන්නේ. ඒකත් එක්ක රූපෙත් එනවා. වව්. මේ පොත කියවන එක හරි අමුතුයි. නේ දැක්කද මැජික් එක? ඊට වැඩිය අප කළු පාට රෙදි කෑල්ලකින් ඇහැකට ඇස් දෙක බඳින්නකෝ. බැඳලා මැටි ටිකක් දෙන්නකෝ අතට ක්ලේ එක. තමයි සෙල්ලම් කරන්නේ ක්ලේ. ඊට පස්සේ දැන් ඇස් දෙක ගැට ගහලානේ මුකුත් පේන්නේ නැහැ. දැන් මේ ක්ලේ එකේ හදන්න කියන්නේ ඉබ්බේ. දැන් යා ඇස් දෙක දැන් පේන්නේ ඉබ්බ හදනවා. මේ අතට අහු වෙනවා. මේක රව් මේ අඬු මේ අඬු මේ අඬු එන්න ඉබ්බ කියලා වෙනවා. ඇස් දෙක ගල්ව වෙලා ඉබ්බ ඉන්නවා. ඈ ඉබ්බ කොහින්ද ආවේ? දැක්කද? මේක තමයි රූප ලෝකය කියන්නේ. මේක කාම ලෝකෙ නෙමෙයි. මේ තුන් භූමියම තියෙන්නේ මේ කෝප්පේ. අපි මේක බලමු. මැදියම අලියම තුන්නියම ත්‍රිලෝකනාථ සම්මා සම්බුද්ධත්වයට පත්විච්ච හැටි. ගාසීසේ බෝධි මූලේ. තව වතුර චුට්ටක් තියෙනවා. මොකද ඒක ඉවරොත් මම තෙමෙනවා. දැන් ඒකත් නැහැ. දැන් ගාසීසේ බෝධි මූලේ මැදියම අලියම තුන්නියම මොකද උනේ? නෑ වාටි මේකට මේ උපමාව ගන්න. හොඳයි. කොහොමද ත්‍රිලෝකනාථ සම්මා සම්බුද්ධත්වයටපත් උනේ? දැන් මේ අපි පොත්වලනේ දැකලා තියෙන්නේ. ප්‍රායෝගිකව බලමු අපි. ත්‍රිලෝකනාථ සම්මා සම්බුද්ධත්වයටපත් වෙච්ච හැටි. දැන් මේක කරකවන්න කියයි අගෞරව කරන්න එපා කියලා. නෑ අගෞරව කරිලක් නෑ. සම්පූර්ණ ගෞරවය තමයි මේක කියන්නේ. නමුත් මේක ධර්මයේනේ. ධර්මය හරි සරලයි. එතන මේකට මොකද එහෙම ප්‍රශ්නයක් නැහැ නේ එහෙම පෙන්නුවට නේ නැත්තම් පෙන්නන්නේ පූජා භාණ්ඩයක් අරගෙන නැත්තම් මිනිස්සු අප ඇදෙනවා කියනවා. හරි. දැන් මේ උපමාවට තමයි කෝප්පේ ගන්න. මේ ගන්නේ අරමුණට. ත්‍රිලෝකනාථ සම්මා සම්බුද්ධත්වයට පත්විච්ච ආකාරය. මැදියම අලියම තුන්නියම මොකද උනේ? බුදුන් වහන්සේ 이르දියෙන් ගියා කාම ලෝකෙට. ඊට පස්සේ ගියා රූප ලෝකෙට. ඊට පස්සේ ගියා අරූප ලෝකෙට. ගිහිලා යුද්ධ කරා. ගිහිලා තුන් ලෝකෙම ජයගත්තා. එහෙමද පැටියෝ? ඊට පස්සේ ඇවිල්ලා නේද? බුද්ධත්වයටපත් වුණා. කොහොමනේ අපි පොඩි කාලේ අහලා තිබ්බේ. ඒ ඔබත් එහෙමනේ දැහුවේ. එහෙමනේ දැහුවේ. දැන් මේ කෝප්පේ එක අරමුණ බුදුන් වහන්සේ නැකිටෙත් නැහැ. කොහෙවත් ගියෙත් නැහැ. මැදියම කියන්නේ රෑ 12යි. අලුයම වෙනකොට නේ මැදියම අලුයම තුන්යම අපි කතා කරන්නේ. එතකොට බලන්න මේ වේලාවේ අතරතුර බුදුන් වහන්සේ වාඩිලා මොකද්ද කරේ? ඒක කන්නේ හිතෙන්නේ. මොකද්ද බුදුන් වහන්සේ කළේ? කෝපයක් අරන් කරකුවේ නෑ. බුදුන් වහන්සේ කළේ මේක බුදුන් වහන්සේ දැක්කා. නුවණින්. මොකක්ද දැක්කේ? මේ අරමුණේ තුන් භූමිය තියෙනවා. තුන් ලෝකෙම තියෙනවා. දැන් අපිට දැන් මේ සාමාන්‍යයෙන් ඉන්නකොට දැනෙනවනේ. ඉන්නෝ වගේ දැනෙනවනේ. ඉන්නෝ වගේ දැනෙන එක අරූපේ. හොඳට බලන්න. ඉන්නෝ වගේ දැනෙන එක අරූපේ. ඔබත් මේක බලන්න. කිව්වට පිළිගන්න එපා. ඔබටම ප්‍රත්‍යක්ෂ වෙයි. මේ දැනෙන එක අරූපේ විඥානං ආයතන. මේ දැනෙන එක විඥානං ආයතන. ඒක මේ කොයිද දැනෙන්නේ කියන එක ආකින්ඥායතන. ඊට පස්සේ මොකද දැනෙන්නේ නැත්නම් ඒක නසන නාසඤ්ඤායතන. අරූප ලෝක ටික. හොඳේ.
ආකාසඤ්ඤායතන කියන්නේ එකම දැනීමයි. කොයිද මොකක්වත් නැහැ දැන් ওই දැනීමට. දැනීමක් විතරයි. ආකාසඤ්ඤායතන තමයි මේ ඉන්නේ. මේ ඉන්නේ අරූප ලෝකයේ. ඔබට තේරෙන්නේ නැහැ නේ. නිකම් බලන්න මේවා ගැඹුරු අභිඥා ඥාන පාලිච්ච දවසට දෙරෙයි. මේ අරූප ලෝකේ ඉන්නේ. මේ ආකාසඤ්ඤායතනේ. මේ විඥානං ආයතන මේ දැනෙන එක. මොකෝට දැනෙන්නේ කියලා නැහැ. අපි ඔබට ඒක දැනෙන්න ඕනේ. ඊට පස්සේ ආකින්ඥායතනේ නොදැනෙන එක. කොහෙට දැනෙන්නේ කියලා නැහැ. ඊට පස්සේ නොදැනෙන එක නසනනා සංඥා. දැනෙන නොදැනෙන මැද අවස්ථාව ආකින්ඥායත. දැන් විඥානයේම කතාව නේද මේ තියෙන්නේ. දැනෙන එක නේ. අරූප ලෝක හතරම තියෙන විඥානයේ මැදි කරගෙන නේ. දැනෙන එක විඥානේ නොදැනෙන එක එතකොට සංඥා සංඥාව නොදැනෙන එක සංඥාව දැනෙන එක විඥානේ එතකොට නොදැනෙන එක මැද අවස්ථාව ආකින්ඥායතනේ එතකොට මේ මුකුත් රූපයක් නැත්නම් ඒක ආකාසන එකම සංඥා අවකාසඤ්ඤායතනේ වගේ ආකාසඤ්ඤායතන හරිනේ එහෙම ගන්නකො දැන් අරූප ලෝක හතරම තියෙනවානේ දැන් මේ කෝප්පේ ගත්තාම දැන් දැනෙන එකට මොකක් හරි එකක් ගත්තොත් රූප ආයතනේ එනවා දැනෙනවා මේ පේනවා පේන එක. අන්න රූපේ. අසින් දකින්න රූපේ. අන්න ශබ්දයක් ඇහෙනවා. අන්න ශබ්ද රූපේ. අන්න ගඳක් දැනෙනවා. අන්න ගන්ධ රූපේ. දැන් රසක් තිබ්බොත් රස රූපේ. උණුසුම සීතල තිබ්බොත් අන්න පොට්ටබ්බ රූප. ආයතන පහම රූප කිව්වේ ඇයි? ඒකට එන්න ඕනේ. ඔන්න රූප ලෝකේ බලන්න. දැන් මේ කෝප්පේ කියන්නේ රූපයක්. අන්න කෝප්පේ රූපේ රූප ලෝකේ. හැබැයි මේ කෝප්පේ කියන රූපෙට යටින් දැනෙන ස්වභාවය තමයි අර කිව්වේ අරූප ලෝකේ කියලා. හරිනේ? ඒතර දැනෙනවා නම් දැනෙන රූපයක් පෙන්වන්න වෙනවා අපිට. දැනෙනවා නම් දැනෙන රූපයක් පෙන්වන්න නම් රූප ලෝකේ. ඊට පස්සේ දැනෙන එක පිනවනවා නම් ආට වතුර හරි මොනවා හරි වටිනාකමක් දැනෙනවා නම් අන්න කාම ලෝකේ. දැක්කා. තුන් ලෝකේ දැක්කා. ත්‍රිලෝකනාථ සම්මා සම්බුද්ධත්වයට පත්චාකාර. දැන් මොන ප්‍රශ්න ගොඩයි. දැන් මොන තොරේ ලයිට් දාලා වගේ ප්‍රශ්න නේ. පෙන්නනම් ප්‍රශ්න ටික. අරූප ලෝක ටික හරිනේ. හතර හරි. රූප ලෝක ටික බලන්නකෝ. ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන. රූප ලෝකේ ලෝක 11ක් පෙන්නනවා. ඔය පොතේ තියෙන රූප ලෝක ටික පෙන්නන්න බෑ. ඒතකොට ජටිලව නිගණ්ඨයෝ බ්‍රහ්මණයෝ තමයි මේවා දාලා තිබ්බේ නම් බුදුන් වහන්සේ දාපුවා නෙමෙයි. බුදුන් වහන්සේට එහෙම මොකක්වත් එහෙම නැහැනේ. එහෙම දාන්න ඕන කම මහා ප්‍රඥා ලෝකෙ වැවුවයි කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැනේ. ඒක හින්දු ආගමේනේ තියෙන්නේ. දැන් බුදු කෙනෙක් ඒක කියලා නැහැනේ. කිසිම ලෝකයක නැහැනේ. බුදුන් වහන්සේ කිසිම සූත්‍රයක නැහැනේ මහා ප්‍රඥා ලෝකෙ වැවුවයි කියලා. එහෙනම් බ්‍රහ්ම ලෝකෙ මහා ප්‍රඥා මාපු ටිකක් දාන්න ඕනේ නැහැනේ. ඒක හින්දු අය කියනවනේ. දැන් හින්දු භාවනා කරන අයගෙන් අහන්නකො ලෝක ටික මොකද්ද කියලා. එතකොට ඒගොල්ලෝ කියනවා ප්‍රථම ධ්‍යානේ බ්‍රහ්ම පාරිශාද්‍ය බ්‍රහ්ම පුරোহিතේ මහා බ්‍රහ්මේ තියනවලු. මොකද්ද ප්‍රථම ධ්‍යාන? විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍ර කියන ප්‍රථම ධ්‍යානයි. හරිනේ හින්දු අය භාවනා කරනවා. මේ කියන්නේ බුද්ධ භාවනා නෙමෙයි. හින්දු භාවනා. හොඳයි. ශිවගේ භාවනා. අපි ශිවගේ භාවනා කරලා තියෙනවා. අවුරුදු 30ක් භාවනා කරානේ. අපිත් මේ චක්‍රාවදී වෙන හැටි බැලුවානේ. කුණ්ඩලිනී චක්‍රාවදී වෙන හැටි. ඒක නිසා මේක හොඳට දන්නවා. ඒක නිසා මෙහෙම කියන්නේ. හින්දු ආගමේ භාවනා ක්‍රම ටික කියන්නේ. එතකොට බ්‍රහ්ම පාරිශාද්‍ය බ්‍රහ්ම පුරোহিතේ මහා බ්‍රහ්මේ කියන්නේ ප්‍රථම ධ්‍යානයි. දැන් මේ හිතුව අය කියන්නේ. බුදුන් වහන්සේ ඔකට මොකුත් කියන්නේ නැහැ. එතන මේ බණ කියන්න ඕනේ හින්දුවට. දැන් ඔය කියනවා එක්ක මෙහෙම කිව්වොත් ඒ බණ කියන්න හම්බෙන්නේ නැහැ. ඒ බුදුන් වහන්සේ ජටිලෝ නිකන්ටේ බ්‍රහ්මණයට බණ කියන්නේ. මේගොල්ලෝ කියපුවා එකක්වත් බුදුන් වහන්සේ එහෙම ප්‍රතික්ෂේප කරලා එහෙම නෙමෙයි කතා කළේ. වෙනස් විදිහකට. බ්‍රහ්ම පාරිශාද්‍ය බ්‍රහ්ම පුරোহিතේ මහා බ්‍රහ්මේ කියන්නේ ප්‍රථම ධ්‍යානයි. දෙවෙනි ධ්‍යානයට යනකො විතක්ක ਵਿਚාර සංසිඳෙනවා. ප්‍රීති සුඛ ඒකාග්‍ර කියන එකට එනවා. එතකොට විතක්ක ਵਿਚාර සංසිඳනකොට මොකද වෙන්නේ? ඇත්තටම දැන් කෝප්ප කියනකොට විදර්ශනා භාවනාව තුලත් මේ වචනමයි පාවිච්චි කරන්නේ. මේ කෝප්පේ කියන શબ્ද වර්ණ කියනකොට කෝප්පේ ඇත්ත වෙන්නේ නැහැ නේ. අර කෝප්පෙත් එක්ක තියෙන විතක්ක ਵਿਚාර නැහැ නේද? සංසිඳනවනේ. අන්න දෙවෙනි ධ්‍යානට එනවා. එතකොට කොහෙද ඉන්නේ? දැන් කෝප්පේ කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ නේ શબ્ද වර්ණ කියලා දකින්නකොට. කෝප්පේ කියලා දෙයක් හම්බ වෙන්නේ නැති වෙනකොට දැන් මේ මල් වෝච්චියවත් හම්බ වෙන්නේ නැහැ නේ શબ્ද වර්ණ කියලා දකින්නකොට. ඒතර මල් වෝච්චියත් එක්ක මඤ්ඤමාන නැහැ නේ ප්‍රපංච කරන්නේ නැහැ නේ. ඇයි? මල් වෝච්චිය කියලා ගන්න නැහැ શબ્ද වර්ණනේ තියෙන්නේ. සිතුවිල්ල. ඒතර විතක් ਵਿਚාර සංසිඳෙනවා. එතකොට මොකද ඉතුරු වෙන්නේ? ප්‍රභාසර සිත නෙමෙයිද? අර මොන්ටිසෝරිට කලින් හිටපු දරුවගේ ප්‍රභාසර සිත නේද එතකොට එන්නේ. ඇයි මොන්ටිසෝරිනේ දැන් මේ શબ્දවත්? එහෙනම් ඊට කලින් තිබුණේ ප්‍රභාසර සිතනේ. අන්න බ්‍රහ්ම පාරිශාද්‍ය බ්‍රහ්ම පුරোহিතේ මහා බ්‍රහ්මයි කියලා දැම්මා මේ ප්‍රථම ධ්‍යානේ. එතකොට දෙවෙනි ධ්‍යානෙට එනකොටම විතක්ක සංසිඳනකොටම
ජටිලුනි ගන්ටේ බ්‍රාහ්මණය විදිහට දාලා තිබ්බ නමක්. බුදුන් වහන්සේ දාපුවා නෙමෙයි මේ. ඒ මොකද්ද දාලා තිබ්බේ? පරිත්තාභය, අපමානාභය, ආභස්සරය. ඒතර ආභස්සර බ්‍රහ්ම ලෝකේ කියන්නේ කොහෙද? ප්‍රභාස්වර සිත. පරිත්ත කියන්නේ මෙතන දකින්න. අනන්තයට අනිත්‍යවත් එක්ක දකින්න ප්‍රභාස්වර. අන්න ආභස්සර, පරිත්ත, අපමාන, ආභස්සර. බ්‍රහ්ම ලෝක තුනයි. දැන් බ්‍රහ්ම ලෝක 6යිනේ. ප්‍රථම ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය. ඊට පස්සේ තුන්වෙනි ධ්‍යානෙ. මේ ඇවිල්ලා මේ Hindu ආගමේ තියෙන විදිය. හොඳ. ඒගොල්ලෝ තමයි මේව දාගෙන හිටියේ නම් බුදුන් වහන්සේ ඔක ඕකේ කරා. හරි කමක් නැහැ. නම් ටිකක් නේ. ඔතනක් තියෙන විතක්ක සංසිඳන එකනේ. එහෙනම් ඔතනක් තියෙන ආවසර බක්ක ලෝකෙනේ. හරි කමක් නැහැ ආවසර බක්ක ලෝක කියලා තිබිච්චා. ඊට පස්සේ බුදුන් වහන්සේ බැලුවා ඊගාවෙට. දැන් විතක්ක සංසිඳන ඊගාවට එන්නේ ප්‍රීති සුඛ ඒකාග්‍ර. ඒතකොට ප්‍රීතියක් තියෙන මොන හරි තියෙනවනේ. දැන් මොකක් කරනවද දෙයක් නැති වෙනකොට සුඛේ නේද එන්නේ. සහැල්ලුනේ. අන්න පරිත්ත සුබේ අපමාන සුබේ සුබ කින්නකේ. අන්න සුඛයේ පෙන්නෝ සුබ කින්නකේ. ඔන්න බ්‍රහ්ම ලෝක 9යි. දැන් එතකොට විතක්ක නැහැ. දැන් සුඛය තියෙන්නේ. දැන් ප්‍රීති සුඛ තියෙන්නේ. ඊට පස්සේ ඕකත් සංසිඳලා ගියොත් මොකද වෙන්නේ? ඒකාග්‍රනේ උපේක්ඛාවක් නේද එන්නේ. ඒකට කිසිම රූපයක් පනවන්න බෑනේ. අන්න පෙන්නුව අසංජාලයේ. වේහප්පලේ අසංජාලයේ. එතකොට මේකේ ලෝක කීයක් තියෙනවද? 11ක් තියෙනවා. රූපාවචර බ්‍රහ්ම ලෝක 11. මේව දාගෙන හිටියා මේ ජටිලෝ නිගන්ඨේ බ්‍රහ්මණ. ඔය වේහප්පලේ අසංජාලයේ දාගත්තා. ඒගොල්ලෝ කියන්නේ අසංජාලයට යනවා කියලා. ඒගොල්ලෝ කියන්නේ විශ්ව ශක්තියට එකතු වෙනවා කියලා. ඒගොල්ලෝ කියන්නේ ඒක තමයි බුද්ධ කිව්වේ කියලා. නෑ. බුදුන් වහන්සේ ඒක නෙමෙයි කියන්නේ. දැන් නිරෝධ සමාපත්තිය තියෙනෙත් එතන. ඔය සමත භාවනා කරන අය හුස්ම නොදැන ස්වභාවයට ගිහිලා අවසානයේදී යන්නේ නසන්නාසන සංඥා නොදැන ස්වභාවය නිරෝධ සමාපත්තිය. ඒක නිරෝධ සමාපත්තිය ආකාර දෙකක් තියෙනවා. බොජ්ජංග ධම්ම වදාම කිව්වා. මිනිස්සු දන්නේ නැහැ, අපේ බෞද්ධයෝ දන්නේ නැහැ. මේකේ විදර්ශනා භාවනාවෙත් මේ වගේම නිරෝධ සමාපත්තියක් තියෙනවා කියලා. ඒක අරක නෙමෙයි. Hindu අය කරන එක නෙමෙයි. Hindu අයගේ නිරෝධ සමාපත්තියක් තියෙනවා. හැබැයි බුදුන් වහන්සේ පෙන්න නිරෝධ සමාපත්තිය ඒක නෙමෙයි. මේ දෙක. ඒක එනවා තුල්ලසුන සූත්‍රවල බුදුන් වහන්සේම කියන එකක්. ජටිලෝ නිගන්ඨය අනිත් පැත්තට කියනවා. ඒගොල්ලෝ කියනවා තථාගතයන් වහන්සේ නිරෝධ සමාපත්තිය පරම සුඛයයි නොකියන්නේ. ඒ සූත්‍රවල එක විදිහට තියෙන්නේ. ඒක ගලප ගන්න කෙනාට තමයි තේරෙන්නේ. තථාගතයන් වහන්සේ යන් ඊ තත්ත්ව විපස්සති කියලා එතන අත්දකින්න සෝයක් ගැන කතා කරනවා කියනවා. ඕක තමයි විපස්සනා කණික සමාධිය කියලා අපි කියන්නේ. මේක Hindu අය කියන්නේ නැහැ. Hindu අය කියන්නේ විශේෂ ශක්තියට එකතු වෙලා ඒක ආත්මේ තියෙනවා කියන. බුදුන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරනවා. බැහැර කරනවා. ආත්මය තියෙන ආත්මයක් බුදුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. ඔය පොට්ටපාද සූත්‍රයේ පොට්ටපාද කියනවා නසන්නාසඤ්ඤ සුඛ සුඛම සත්‍ය සංඥාවේ මම ඉන්නේ කියලා. බුදුන් වහන්සේ කියන ඒත් ඔබ නැවත උපදිනවා පොට්ටපාද කියලා. ඊට පස්සේ පොට්ටපාද මහනවා ඒක කොහොමද නැති කරගන්නේ කියලා. ඊට පස්සේ පොට්ටපාදගේ ගෝලෝ ටික ඇවිල්ලා බුදුන් වහන්සේ ගාවට පැවිදිලා රහත් වෙනවා. ගෝලෝ ටික රහත් වෙනවා බුදුන් වහන්සේගෙන් බණ අහලා. හැබැයි පොට්ටපාද රහත් වෙන්නේ නැහැ. ඒකට හේතුත් තියෙනවා ඔය අරූපේ හිරවීම තුල ගැලවෙන්න අමාරුකමක් තියෙනවා. ඇත්තට බුදුන් වහන්සේ රූපවචර බ්‍රහ්ම ලෝක 16ක් කියනවා. ඔන්න බුදුන් වහන්සේ පහක් දාන ඕකට. පහක් දානගේ අපි පහක් දාන ගන්න නෙමෙයි. බුදුන් වහන්සේ රූපවචර බ්‍රහ්ම ලෝක පහක් එකතු කරනවා. ඒකට හේතුව අනාගාමී භූමිය. බුදුන් වහන්සේ දකින්නවා දිවසින් බුදුන් වහන්සේගේ දිවස කියන්නේ ධර්මයේ දකින්න ඇස. දිවසින් දකින්නවා. ඒ කියන්නේ මේ මිනිස් ඇස නෙමෙයි මස් ඇස නෙමෙයි. ඒකේ බුදුන් වහන්සේ දකින්නවා දැන් පෝච්චිය කියලා දෙයක්වත් නැත්තම් මේ ලෝකේ රූප ලෝකෙන් ඔක්කොම මිදිලා නම් එයාට දැනෙන ස්වභාවයක් තියෙනවා නම් එයා උපදිනවානේ. බුදුන් වහන්සේට අසු වෙනවා. හැබැයි එයා මේ රූප ලෝකෙක උපදින්නේ නැහැ. කාම ලෝකෙක උපදින්නේ නැහැ. අන්න බුදුන් වහන්සේ දානවා තව පහක්. ලෝක පහක්. මොකද්ද? අවිබ්බේ අතප්පේ සුදස්සියා කරේට. රූපවචර බ්‍රහ්ම ලෝක පහක්. පංච සුද්ධාවාස කියලා බුදුන් වහන්සේ දානවා. ඒවනු තමයි 16ක් වෙන්නේ. ඔය 16යි අතන 4යි එකතු වුණාම 20යි. 20යි. එතකොට 20ට සදවි ලෝකේ මනුස්ස ලෝකේ 4 5 එකතු වෙනවා. එතකොට නේද 31 ලෝක ධාතු හැදෙනවා. 11ක් එකතු වෙනවා. සදවි ලෝක කියන්නේ දිව්‍ය ලෝක 6, මනුස්ස ලෝකේ 4. ඒක අපි කාම භූමියේ අපි කතා කරන්නේ. එතකොට එතන තමයි ඝන සංඥා සුකුම ලෝක පෙන්නන්නේ. අර අපේ තියෙන මානිය මක්කට අතිමානී කුකුරෝ කියලා මුලින් ඉඳන් කිව්වේ ඔය ටික. එතන පහළ ලෝක සංකාරූපත් සූත්‍ර වල පේනවනේ සංඥා ඝනත්වයේ වැඩි නම් අන්න පහළ ලෝක නැත්තම් ඉහළ ලෝක කියලා.
එතනදි තමයි පෙන්නන්නේ අර ভাইබ්‍රේෂන් එකට ඕනි කරන යුක්තාණු ভাইබ්‍රේෂන් ඔක්කාන්ති ගබ්බති ගබ්බසේ මුලති කියන තැන පවර් එක. මේ දැනුත් අපේ මේ සිතුවිලි වල බලයක් තියෙනවා. ඔබට නොපෙනෙන මේක ඇතුලේ තියෙන ගැඹුරු කතාවක්. ওই බුද්ධ වචන එකක්වත් කිසි කෙනෙකුට ප්‍රතික්ෂේප කරන්න බෑ. ඕක ප්‍රතික්ෂේප කරන ත්‍රිපිටකයේ ප්‍රතික්ෂේප කරන කිසි කෙනෙක් නිවන් දකින්නේ නැහැ. නිවන් දකින්න බෑ. ත්‍රිපිටකයේ ප්‍රතික්ෂේප කළ කිසි කෙනෙකුට නිවන් දකින්න බෑ. ත්‍රිපිටකයේ තියෙන තේරුම නෙමෙයි. තේරුම් ටික ලියාගත්තේ මේ ප්‍රේමදාස මහත්තයා කාලේ මේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ මුද්‍රණය කරනකොට සිංහලෙන් අපි තේරුම් ටිකක් ලියාගත්තා. ඒක හරියන්නේ නැහැ. ඒක සමහර තැන්වල හරියනවා. සමහර තැන්වල සූත්‍ර ලියලා තියෙනවා ගැලපෙන්නේ නැහැ. ඒකට හේතුව මෑත කාලේ ලොකු අර්බුදයක් එනවා. ඔය ත්‍රිපිටකයේ මුද්‍රණය කරනකොට ප්‍රේමදාස මහත්තයා කාලේ අවුරුදු 7ක් මේක අත්අදිනවා එහෙට මෙහෙට අපේ ස්වාමීන් වහන්සේලා. ඒකට හේතුව මේක තේරුම් ලියනවා එක එක්කෙනා මේ පාළි වල තේරුම් සූත්‍රවල. ඒවත් ගැලපෙන්නේ නැහැ. ඒකට හේතුව මේගොල්ලෝ රහතන් වහන්සේලා නෙමෙයි. මේගොල්ලෝ මේක තේරුම් ලියන්න මේගොල්ලන්ට කරගන්න දෙයක් නැතුව දැන් මිනිස්සුන්ට මේ ත්‍රිපිටකේ පාළි තේරෙන්නේ නැහැ. සිංහලට අද මේක හරවන්නත් එපයි. මේගොල්ලෝ දැන් අපේ ස්වාමීන් වහන්සේලා තමයි මේක සෑහෙන උත්සාහ කරනවා හරවන්න. සිංහලෙන් මේක තේරුම ලියන්න. ඒ උත්සාහ කරපු එක තමයි අද අපි ගාව තියෙන්නේ. බුද්ධ ධර්ම ත්‍රිපිටකේ. මෙතනදී මේගොල්ලන්ට කරගන්න දෙයක් නැතුව මේගොල්ලෝ ගන්නවා අටුවා ටීකා ටික. මොකද ඒවැය තියෙනවා පැහැදිලි කරලා. මේකෙදි අමාරු වෙටෙන්නේ බුද්ධ ഘോഷාම්දුරු පූසාරි කෙනෙක්. එයා කෝවිලක පූසාරි කෙනෙක්. මෙයා ලංකාවට ගෙනහැල්ලා තමයි මේක පාළි වලට හරවන්නේ. දැන් මෙයාගේ තියෙන අටුවා ටිකක් වෙනවා. බුද්ධ ഘോഷ අටුවා. මේ අටුවා ටික අරගෙනයි ඇත්තටම කිව්වොත් එහෙනම් මේකේ සිංහල තේරුම් ටික ලියන්නේ. මෙයා පූසාරි කෙනෙක් විදිහට මෙයා හැමතැනම ලියනවා. නිවන කියලා දෙයක් තියෙනවා, දීපයක් තියෙනවා. මේ මොහොම එක එක ඒවා ලියන. එක එක තැන්වල එක එක විදිහට ලියන. මෙයා අර විශ්ව ශක්තියට එකතු වෙන එක තමයි නොකිය කියන්නේ හැමතැනම. මෙයා කියනවා සමතේ වටලා නිවන් දකින්න පුළුවන් කියලා. මෙතනින් තමයි අපිට නිවන වැහුනේ. එතන ඉඳලා අපේ නිවනට කෙලවෙලා තියෙන්නේ. ඒකට හේතුව පූසාරි. පූසාරිගේ පොත් ටික තමයි අද අපි පරිහරණය කරන්නේ. මේ සූත්‍රවල තියෙනවා බුදුන් වහන්සේගේ බුද්ධ වචනේ නිර්මලව. ඒකේ බුදුන් වහන්සේ පෙන්නන සූත්‍ර ටික හරියට බැලුවොත් එහෙම කෙනෙකුටම පේයි නිවන තියෙනවා කියන්නේ. හැබැයි මේවා තේරුම් ලියලා තියෙන විදිය උඩි යටි කුරු ගහලා පුදුම විදියට කවලක් කරනවා. හොඳම උදාහරණය තමයි දසධම්ම සූත්‍රයේ භික්ෂුව කෙසේ වේ යුතුද කියන එක තියෙනවා. ඒකේ තියෙන කාරණා ටික සේරම වැරදි. සමහර තැන්වල පොඩ්ඩක් ගලප ගන්න පුළුවන්. හරි කියන්නේ. මේ ප්‍රධාන කාරණා දෙක තුනම වැරදි. ඒකේ තියෙනවා යම් කම්මං කරිස්සාමි කල්යාණව පාපකම්ම තස්සදායදෝ භවිස්සාමි ඉතික. මේ පිරිවාර පොත් වහන්සේ තියෙනවා. මේකේ තියෙනවා කර්මයේ භික්ෂුව බාරගත යුතුයි කියලා සිංහලෙන් ලියලා. ඔන්න ඔතන කෙලවෙලා තියෙනවා. කෙලවෙලා තියෙන මේවා ඍජුව කියන්න ඕනේ. මේවා කවුරු හරි හදා ගන්න ඕනේ. යම් කම්මං කරිස්සාමි කල්යාණව පාපකම්ම තස්සදායදෝ භවිස්සාමි කියන්නේ බහැර කිරීම පිළිගතිමි. භවිස්සන් තීති නෙමෙයි. භවිස්සන් තීති කිව්වොත් බහැර කළා. භවිස්සා මීති කියන්නේ භික්ෂුව විසින් කර්මයේ බැහැර කිරීම පිළිගත යුතුයි. භවිස්සා මීති. ඕක අපි ඉන ත්‍රිපිටකාචාර්යවරු ඊට මෙහෙට කරකෝල වචන සෙල්ලමක් දාන. අද වෙනකන් හදා ගන්න බෑ. ඕක දැන් කර්මයේ කොහොමද භික්ෂුව බාර ගන්න? බුදුන් වහන්සේම කියනවානේ මේ ලෝකේ ශුන්‍ය ලෙස බලව කියලා. විනය ලෝකේ අවිද්‍යාව දෝමනස්සනං කායේ කායන් පස්සේ විහෙරති කියලා. ලෝකේ ඇත්තක් නොවන බව දකින්න කෙනයි සතර සතිපට්ඨානෙ වඩන්නේ කියනකොට ලෝකේ ඇත්ත කරගන්න එපයි කර්ම භූමිය තියෙන්නේ. අයි පින් කරන්න පව් කරන්න දෙයක් තියෙන්න එපයි. තේරෙනවද මේක පටලැවිල්ල නූල් බෝල වගේ නිවන වැහෙන්න හේතුව? මේක ලියන එක ලේසි නෑ. ලියාගත්ත පොත් ටිකම ඔක්කොම නූල් බෝලේ තව තව අවුල් කරලා තියෙන්නේ. ඕක වරද්දගත්ත ගමන්ම දසධම්ම සූත්‍රයේ තියෙන 10 වෙනි කාරණාවට කෙලවෙලාම යනවා. ඇයි? 10 වෙනි කාරණාව තියෙනවා අධිගත සමාධිය ඇතනම් පමණි භික්ෂුවාගේ කරන්නේ. අධිගත සමාධිය කියන්නේ මොකක්ද? වෙන්ද විදිහට පේනවා, වෙන්ද විදිහට ඇහෙනවා, වෙන්ද විදිහට හැමදේම දැනනවා, හැම දෙයකින් මිදුණු අවදියක් මත වෙනවා. එහෙනම් මේ පේන දේවල් ඇත්ත කරගෙන පුළුවන්. අධිගත සමාධියක් ඇති වෙයි. එහෙනම් මේ ලෝකයෙන් මිදෙන මේ මිදීම අත්දකින්න හැකියාව තියෙනවා. චේතෝ විමුක්තියක් හම්බ වේද?
එහෙනම් චිත්තේ නියති ලෝකයේ අධ්‍යකල සලආයතන නිරෝධයකට යන්න පුළුවන්ද? දස ධම්ම සූත්‍රයේ අධිගත සමාධියක් නම් භික්ෂුවගේ කරනවා කියනකොට භික්ෂුවක් වෙන්න බෑ ලෝකයේ අත්ත කරගෙන. මෙන්න නිවන මේ යුගයේ වැහෙන්න පිරිවාර පොත්තාංශේ ලස්සන්ට වැඩේ කළා හැමෝටම කියලා වෙලාවයි. අතන මේක නොදැන විච්ච වරදක්. අපේ ස්වාමීන් වහන්සේලාට දොස් කියන්න බෑ. ඒකට හේතුව අපේ ස්වාමීන් වහන්සේලා තාම පටිච්චසමුප්පාද ධර්ම හරියට දන්නේ නැහැ. ගලපගෙන නැහැ. නැත්තම් අනිච්චවත සංඛාර උපාද වය ධම්මින උපජ්ජිත නිරුද්ධಂತಿ තේසං සමෝසුකෝ කියන්නේ රාතන් වහන්සේගේ සිත. සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති අත්ති නිබ්බති දුකේ සමග්ගෝ විසුද්ධිය. සබ්බ සංඛාර සමතේ කියන්නේ මොකද්ද? වචී සංඛාර, කාය සංඛාර, මනෝ සංඛාර කියන්නේ මොනවද? වචනේ දෙයක් කරගත්තොත් එන වචී සංඛාර සමතේ වෙන්නේ නැහැ. ක්‍රියාව දෙයක් කරගත්තොත් අන්න ක්‍රියාව දෙයක් කරගත්තොත් කෙනෙක් ඉන්නවා. වචනේ දෙයක් කරගත්තොත් කෙනෙක් ඉන්නවා. අන්න සිතුවිල්ල දෙයක් කරගත්තොත් කෙනෙක් ඉන්නවා. එතකොට එක සූත්‍රයකටවත් ගලපෙන්නේ නැහැ. බාහ්‍ය දුටු දෙයක් නැත්තම් කෙනෙක් නැහැ කියන එකට එන්නේ නැහැ. හේතුඵල දාන. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්මින් අසති ඉදං නහෝති. ඉමස් උපජ්ජය ඉදං උපජ්ජති. මේ ඉදප්පචතාව. පටිසම්පාද ධර්මයේ තියෙන ගැඹුරුම තැන. දෙයක් තිබ්බොත් කෙනෙක් ඉන්නවා කියන එකයි. මේ ඇති කල්ලි මේ වේ. මේ නැති කල්ලි මේ නොවේ. දෙයක් ඉපදුණු කල්ලි ආත්මය උපදී. දෙයක් ඇති කල්ලි කෙනෙක් ඉදී. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස් උපජ්ජය දෙයක් ඉපදුනොත් ඔබත් උපදී. ඉමස් උපජ්ජති. මේ අරමුණ කියන්නේ. ඉමස්මින් සති ඉදං හෝති මේ ඇති කල්ලි මේ වේ. ඉමස්මින් අසති ඉදං නොහෝති මේ නැති කල්ලි මේ නොවේ. ලෝකේ ශුන්‍ය ලෙස බලව එතකොට ආත්මයක් නැහැ කෙනෙක්. ලෝකේ තියනවා නම් ආත්මෙත් තියෙනවා. ඉමස් උපජ්ජය තමයි ඔබ ලෝකේ ඉපදුනොත් ඔබත් උපදිනවා. මේ අරමුණ දෙයක් කරගත්තොත් ඔබත් ඉන්නවා. මේ අරමුණ දෙයක් නෙවෙයි නම් ඔබත් නැහැ. මේ කතාව තමයි ඉදප්පචතාව. ඉමස්ස නිරෝධය දන්නොච්චද. මේ නිරෝධය දකින්න නම් ආයතන වල ඔබේ නිරෝධයත් එහෙමයි. චතුරාර්ය සත්‍ය ධර්මය කියන්නේ මෙතන දෙයක් කෝපේ ගත්තොත් මේ කෝපේ දෙයක් තියෙන තැන දුක තියෙනවා. හැබැයි කෝපේ හැදෙන හැටි දැක්කොත් අන්න සමුදය. එහෙම වුණොත් නිරෝධය. භව නිරෝධයට යනවා. අන්න දුක දෙයක් වීම දැක්ක සමුදය අන්න නිරෝධය. දුක්ඛ සමුදය නිරෝධය. ඉතින් මේක දැක්කට පස්සේ ටිකෙන් ටික දැන් ඔබ අදින් පස්සේ මේ ධර්මය දැක්කට පස්සේ හෙට ඉඳලා ඔබේ අභ්‍යන්තරයේ ටිකෙන් ටික මේ ලෝකේ ඇත්ත කරගත්ත නැති බව ඔබට දැනෙන්න ගන්නවා. මේ ලෝකේ ඇත්තක් නෙමෙයි කියන ඔබට දැනෙන්න ගන්නවා. ඊට පස්සේ ඔබට මේ සිතුවිලි කියලා දැනෙන්න ගන්නවා. ඊට පස්සේ ඔබේ අභ්‍යන්තරයේ ටිකෙන් ටික ගින්න නිවිගෙන යනවා ඔබට දැනෙනවා. අන්න රාග දේශ මොහ ටික ටික ෂය වෙනවා. ඔබට ප්‍රශ්නයක් කරනකොට මේ සිතුවිල්ලක් කියලා එනවා. එතකොට ගින්න ටික ටික අඩු දරුවා කියලා එනකොට මේ දරුවා කියන සිතුවිල්ලක් කරනකොට දරුවා හැබැයි දරුවට කරන සේරම ටික යුතුයකම් ටික කරනවා.